ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න රේසියෝගේ තවත් වීර කතාවක් කරන් අදත් මං ඔයාලා හොයාගෙන ආවා. ඉදත් රේසියෝගේ ගමට ලස්සන දවසක්. රේසියෝගේ ගම ළඟ තිබුණ මහා විශාල නගරයට අලුත් පණිවිඩයක් ලැබුණා. ඒ තමයි නගරයේ පවත්වන වස්සරේ සුපිරි වාහනිය තෝරා ගැනීමේ මහා තරඟය. නගරයේ ඉන්න හයිය හත්තිය තියෙන ට්‍රක් රථ, වේගවත් කාර් සහ විශාල බස් රථ මේ තරඟයට සූදානම් වුණා. අපි පුංචි රේසියට තෝරන වුණා මේ තරඟයට සහභාගී වෙන්න. හැමෝම රේසියට hina වුණා. මේ පුංචි රේසින් කාර් එකට කොහොමද මේ වගේ ලොකු තරඟයක් දිනන්න පුළුවන්? හැමෝම ඇහුවා. ඒත් රේසියෝ අදිෂ්ඨානේ අත්හැරියේ නැහැ. අන්තිමට රේසියෝ යාළුවෝ හැමෝමත් එකතු කරගෙන නගරයේ පැවැත්වෙන තරඟයට ගියා. රේසියට ගියාමයි තේරුනේ වැඩේ ලේසි නැහැ. සුපිරි වාහනය වෙන්න නම් අභියෝග 10ක් ලැබෙනවා රේසියට කරලා පෙන්නන්න. ඒත් අපේ පුංචි රේසියෝ බය වුණේ නැහැ. හිත හයිය කරගෙන තරඟයට ගියා. තරඟය ආරම්භ වුණා. සුපිරි වාහනය වෙන්න නම් අභියෝග 10ක් ජය ගන්න ඕනනේ. ඔන්න වැඩේ පටන් ගත්තා. රේසියෝ Tamanගේ රතු පාට ඇඟ දිලිසෙන්න හොඩගෙන ටයර් වලට හුළඟ ගහගෙන තරඟ බිමට ආවා. පළවෙනි තරඟය මහා වේගවන්තයා තේරීම. මේ තරඟේ නම් අපි පුංචි රේසියට හරිම ලේසි වෙයි. රේසියෝ hina වෙලා වෙඩේට බැස්සා. තරඟේ පටන් ගන්න සංඥාව ලැබුණා. ටූට් ටූට්. රේසියෝ හිටියේ විශාල ට්‍රක් රථ දෙකක් මැද. බ්‍රුම් බ්‍රුම් ගාලා රේසියෝ අංජිම පණ ගන්නවා. පාරේ හුළඟ කපාගෙන රේසියෝ ඉස්සරහට විදුලියක් වඩේ ඇදුනා. පාර දෙපැත්තේ හිටපු යාළුවෝ රේසියෝ රේසියෝ කියලා කෑ ගැහුවා. අනෙක් ලොකු වාහනවලට කලින් රේසියෝ අවසානයේ පසු කලේ රතු පාට ඉරි කෑල්ලක් වගේ වේගෙන් ගිහින්. දෙවනි තරගය මඩ වගුලේ සටන. ඊළඟට තිබුණේ හරිම අමාරු තැනක්. මුළු පාරම තෙත්ත මඩ වලින් පිරීලා. ලොකු වාහනයක එරිලා දඟලනවා. රේසියෝ හරිම බුද්ධිමත්. එයා එකපාරටම වේගෙන් යන්නේ නැතුව තමන්ගේ ටයර් වල පාලනය අරගෙන zigzag ක්‍රමයට මඩේ ලිස්සන්නේ නැතුව නර්තනයක් වගේ කරනවා වගේ ලස්සනට එතර වුණා. රේසියෝගේ රතු ඇඟේ මඩ පොදක්වත් ගෑවුනේ නැහැ. තුන්වෙනි තරඟය අඳුරු උමග සහ හොල්මන් සෙවණැලි. දැන් රේසියෝට ඇතුල් වෙන්න උනේ කල්ලුම කළු අඳුරු උමගකට. ඇතුලේ වතුර වැටෙන සද්ද ඇහෙනවා. ටික් ටික් කියලා. රේසියෝ මුලින්ම ටිකක් බය වුණත් එයා Tamanගේ සුපිරි ලයිට් දෙක පත්තු කළා. මුළු උමගම දවල් වගේ එළිය වුණා. බය නැතුව ඉස්සරහටම ගිය රේසියෝ අඳුර පරද්දලා එළියට ආවේ වීරයෙක් වගේ. හතරවෙනි තරඟය යෝධ බර ඇදීමේ අභියෝගය. රේසියෝ ඉදිරියේ තිබුණේ එරාට වඩා 3 ගුණයක් බර යකඩ පෙට්ටියක්. රේසියෝ ඒක Tamanගේ පිටුපසින් බැඳගත්තා. මට පුළුවන්. රේසියෝ Tamanටම කියාගත්තා. එන්ජිමෙන් දුම් දානකම් ශක්තිය දාලා රේසියෝ ඒක ඇද්දා. මුළු ඇඟම වෙවුලද්දි රේසියෝ අංගලෙන් අංගල ඉස්සරහට ගිහින් નિયમિત ඉලක්කයට ඒ බර පෙට්ටිය අරන් ගියා. පස්වෙනි තරඟය ගිනි කන්දේ පාලම. මේ පාලම යටින් ගලාගෙන යන්නේ රතු පාට ලාවා වගේ රස්නේ දේවල්. පාලම හරිම පටුලුයි. රේසියෝ හරිම පරිස්සමෙන් හුස්ම හිර කරගෙන වගේ රෝද දෙක කෙලින් තියාගෙන පාලම උඩින් ගියා. පොඩ්ඩක් හරි එහා මෙහා වුණා නම් රේසියෝ අනතුරේ. ඒත් රේසියෝගේ ඉවසීම නිසා එයා ඒ රස්නේ පාලමෙන් බෙරීලා ආවා. හයවෙනි තරඟය මහා පටලැවිලි පාර. මෙතන පාරවල් 100 ගණනක් තියෙනවා. එක පාරක් වැරදුනොත් අතරමං වෙනවා. රේසියෝ නිකම දිව්වේ නැහැ. එයා අහස දෙස බලලා ඉර තියෙන පෙට්ටෙන් පාර හොයාගත්තා. අනෙක් වාහන පටලැවිල්ල කැරකෙද්දි රේසියෝ කෙලින්ම නිවැරදි දොරටුවට එළියට ආවා. හත්වෙනි තරඟය ගං වතුර රළ ජය ගැනීම. පාර හරහා මහා වතුර පාරක් ගලනවා. රේසියෝ Tamanගේ වේගය උපරිම කළා. සූස් ගාලා වතුර විදගෙන වතුර රළ උඩින් පාවෙලා වගේ රේසියෝ ඈතර වුණා. රේසියෝගේ ඇඟේ වතුර බින්දු හිරු එළියට දියමන්තිය වගේ දිලිසුණා. අටවෙනි තරඟය අහස උස්සට කන්ද නැගීම. කන්ද හරිම බෑවු සහිතයි. රේසියෝගේ එන්ජිම ගුගුරන්න පටන් ගත්තා. ලොකු ට්‍රක් රථ අතරමැග නතර වෙද්දි රේසියෝ Tamanගේ රෝදවල තියෙන උපරිම ග්‍රහණය පාවිච්චි කරලා හති දාදා කන්ද මුඩුටම නැග්ගා. එතනින්දර බලද්දි මුළු නගරෙම පුංචියට පේනවා. නවවෙනි තරඟය ක්ෂණික බ්‍රේක් පරීක්ෂණය. රේසියෝ උපරිම වේගෙන් එනකොට පාර මැදට එකපාරටම පුංචි හාවිත් පැනලා. රේසියෝ තප්පරයකින් තීරණය කළා. ක්‍රීස් ගාලා ටයර් පාරේ අතිල්ලෙන සද්දයත් එක්ක රේසියෝ නතර වුණා. හාවට කිසිම කරදරයක් වුණේ නැහැ. රේසියෝගේ දක්ෂතාවයක හැමෝම පුදුම වුණා. 10 වෙනි තරඟය කරුණාවන්ත හදවත. තරඟේ ඉවර වෙන්න තියෙන්නේ තව පොඩ්ඩයි. ඒ වෙලාවේ රේසියෝ දැක්කා Tamanගේ යාළුවා වුණ බිගී ට්‍රක් රථය පල්ලමකට පෙරලිලා ඉන්නවා.
රේසියෝ දිනන්න තිබුණ අවස්ථාව පැත්තකට දාලා බිගීව බේරගන්න ගියා. Tamanගේ ශක්තියෙන් බිගීව පාරට ඇදලා ගත්තා. බිගී කිව්වා ස්තුතියි රේසියෝ ඔයා තමයි නියම යාළුවා කියලා. ඔන්න අපේ රේසියෝ වීරයා තරඟ 10ම අවසන් කළා. තරඟේ අවසානයේ රේසියෝ වේදිකාවට ආවා. නගරේ නගරාධිපතිතුමා රේසියෝගේ ඔළුවේ රත්තරන් කිරුණක් තිබ්බා. රේසියෝ ඔයා වේගවත් නිසා විතරක් නෙමෙයි ඔයාගේ වීරත්වය සහ කරුණාව නිසා අද ඔයා තමයි මේ ලෝකෙම ඉන්න සුපර් විහිකල්. මුළු නගරෙම ප්‍රීති ഘോഷ කළා. රේසියෝ Tamanගේ කිරුණක් දාගෙන සතුටින් නගරේට ගියා. රේසියෝටයි යාළුවන්ටයි ගමේ හැමෝටම හරිම සතුටුයි. අපේ රේසියෝ සුපර් විහිකල් කිරුණ දිනාගත්තේ ඔන්න ඔහමයි. ඉතින් යාළුවනේ අදට කතාව ඉවරයි. අපි තවත් දවසක රේසියෝගේ වීර ක්‍රියාව කරන් ඉක්මනට එනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න.